ඒ සුක සාමණේරයන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය රත්නය. පැවිදි වෙන්නේ 7 අවුරුදු වයසින්. පැවිදි වුණාට පස්සේ දවස් 7ක් යනකම්ම පැවිදි වෙච්ච දවස් ඉඳලා සාමණේරයන් වහන්සේගේ දෙමව්පියෝ සරියුත් මහරහතන් වහන්සේටත් සුක සාමණේරයන් වහන්සේටත් දන් දෙනවා. 7 දවසක්ම දන් දීලා ඒ අය ඉන් පස්සේ තමන්ගේ ගෙවල් දොරවල් බලා පිටත් වෙනවා. 8 වෙනි දවසේ දන් දෙන්න කෙනෙක් නැති නිසා සාමණේර හාමුදුරුවොත් අඬ ගහගෙන සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. ටික දුරක් වඩිනකොට තමයි මේ කුඹුරට වතුර අරගෙන යන වේල්ල දැක්කේ. අවුරුදු 7ක පොඩි ළමෙක්. ඒ අවුරුදු 7ක් වයස කෙනාගේ මානසිකත්වය කොහොමද කියන කාරණාව මේ හැම කෙනෙක්ම දන්නවා. ආන් ඒ වාගේ දරුවෙක් තමයි සරියුත් මහරහතන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි මේක මොකක්ද? සාමණේර ඒක වේල්ල. ඒ වේල්ලෙන් මොකද කරන්නේ ස්වාමීනි? වැවේ ඉඳලා මේ වතුර අරගෙන යනවා ගොවියෝ තමන්ගේ කුඹුර දක්වා. ස්වාමීනි මේ වතුරට ඒ විදිහට කුඹුරට යන්න හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර වතුරට හිතක් නෑ. ගොවියා තමයි තමන්ට ඕන හැටියට කීකරු කරගෙන වේල්ලෙන් පිටට යන්න දෙන්නේ නැතුව තමන්ට උවමනාතනට වතුර අරගෙන යනවා. කුඹුරට වතුර හරවලා ගොයන් ටික සාර්ථක කරගෙන එයා හොඳ අස්වැන්නක් ලබනවා. තව ටිකක් දුර යනකොට හම්බ වුණා කම්මලක්. එතන යකඩෝලින් කරන නොයෙක් වැඩ. ඊතල හදනවා, පිහිය හදනවා, කැටි හදනවා, තවත් නිර්මාණ කරනවා. යකඩ කියන්නේ හරි ශක්තිමත් జాතියක්. ස්වාමීනි මේක මොකද්ද? සාමණේර මේකට කියන්නේ කම්මල කියලා. මොනවද ස්වාමීනි මෙතන කරන්නේ? යකඩ වලින් නොයෙක් වැඩ මෙතන කරනවා. හී වඩුවෝ ඍජු විදිහට ඊතලත් හදනවා මෙතන. ස්වාමීනි යකඩ වලට හිතක් තියනවද? නෑ සාමණේර යකඩ වලට හිතක් නෑ. ඉස්සරහට යන ගමන් කල්පනා කළා හිත පිට නැති යකඩ වැඩ කරන කෙනාට ඕන හැටියට කීකරු කරගෙන ඊටාම ලස්සන නිර්මාණ කරලා Tamanට ඕන හැටියට යකඩ කීකරු කරලායි දැන් තියෙන්නේ. තව ටිකක් දුර යනකොට වඩු මඩුවක් හම්බ වුණා. ස්වාමීනි එතන මොනවද කරන්නේ? ගස් කපාගෙන ඇවිල්ලා ඒ ගස් ඉරලා රැහැලා වේලලා ගාලා කපලා විදලා නොයෙක් දේවල් කරලා අපූරු නිර්මාණ හදනවා වඩු මඩුවේ. ස්වාමීනි මේ දැවවලට හිතක් තියනවද කියලා ඇහුවා. නෑ සාමණේර. වඩුවට ඕන හැටියට හිත පිට නැති ලීය කීකරු කරලා Taman කැමති විදිහට භාණ්ඩ හදලා හොඳ මිලකට විකුණ ගන්න වඩුවත් සතුටු වෙනවා. දැන් මේක කල්පනා කර කර තව ටිකක් ගියා. සාමණේරයෝ කල්පනා කරනවා හිත පිට නැති ජලය කීකරු කරගෙන කුඹුරට අරන් යනවා. එහෙම ගිහිල්ලා සතුටු වෙනවා. හිත පිට නැති යකඩ Tamanට ඕන හැටියට කීකරු කරලා අපූරු නිර්මාණ කරගන්නවා. හිත පිට නැති ලී කීකරු කරගෙන Tamanට ඕන දේ සම්පූර්ණ කරගන්නවා. එතකොට හිත පිට නැති දේවල් හිත පිට ඇති අයට අනුව කීකරු කරගන්නවා. ඒ අයගේ හිතට අනුව ඒ නිර්මාණ කරගන්නවා. එහෙමනම් මම හිත පිට තියෙන කෙනෙක්. නමුත් මගේ හිත තව මට ඕන හැටියට කීකරු වෙලා නැහැ. එහෙනම් බාහිර දේවල් කීකරු කරන්න පුළුවන් නම් අනික් අයට ඇයි මට බැරි මගේ හිත කීකරු කරන්න? ආන් එහෙම හිතලා සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි ඔබ වහන්සේගේ පාත්‍රා සිවුරු ගන්නව නම් මම අද පිණ්ඩපාතේ ඉන්නේ නැහැ. මම යනවා ස්වාමීනි හිත කීකරු කරන්න. ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න. සරියුත් මහරහතන් වහන්සේ සඳහන් කළා, එහෙනම් සාමණේර මගේ පාත්‍රා සිවුරු මට දෙන්න. මෙන්න කුටියේ යතුර. මේ යතුරත් අරගෙන ගිහිල්ලා කුටිය ඇතුලේ ඉඳගෙන ශ්‍රමණ ධර්මයේ පුරන්න. සාමණේරයන්ට යතුර දුන්නා. සරියුත් මහරහතන් වහන්සේ පාත්‍රා සිවුරු ඉල්ලගත්තා. උන්වහන්සේ පිණ්ඩපාතයට පිටත් වුණා. පොඩි හාමුදුරුවෝ අඬ ගැහුවා තමන්ගේ ගුරු ස්වාමින් වහන්සේට. ස්වාමීනි මටත් දානේ ටිකක් ගේනවද කියලා ඇහුවා. මතක තියාගන්න ඕනේ හැම වෙලාවෙම පොඩි හාමුදුරුවන්ගේ වයස. අවුරුදු 7යි. ස්වාමීනි මටත් දානේ ටිකක් ගේනවද කිව්වා. ගේන්නම් සාමණේරේ. ඊළඟට කියනවා ස්වාමීනි මට ගේන්නම් කීවට ඔය සාමාන්‍ය දාන වේලක් නම් මට එපා. සප්ත රස භෝජනයක් මට අරන් එන්න කිව්වා. මොනවද මේ සප්ත රස භෝජන කියලා කියන්නේ?
ව්‍යංජන 100ක් එක්ක මට කෑම වේලක් ඕන කිව්වා. සාමණේර මට ලැබෙයිද? ස්වාමීනි ලැබෙනවා. ඔබ වහන්සේගේ පිනට ලැබුණ නැත්නම් මගේ පිනට හම්බෙනවමයි කිව්වා. සරියුත් මහරහතන් වහන්සේ වැඩියා. කාටද එහෙම කිව්වේ? දෙවනි බුදුරජාණන් වහන්සේ වගේ සරියුත් මහරහතන් වහන්සේටයි මේ පුංචි දරුවා කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුන්නේ නැත්නම්. එතකොට පින්නතුනි මේ ධර්ම කාරණාව දැනෙන්න කල්පනා කරන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේගේ පින කියලා කියහම අපිට ඒ පුණ්‍යවන්ත සාගරයේ කවදා තරණය කරන්නද අපි කියලා. ඒ මහා කුසලයේ අභිභවනය කරලා කියන්නේ ඔබ වහන්සේගේ පිනට හම්බුන්නේ නැත්නම් මගේ පිනට හම්බෙනවා කියලා. මේ නිකන් වචනයක් විතරක් නෙමෙයි ඒක. එහෙමනම් මොනතරම් පිනක් කරලා තියෙන්නේ නැද්ද? සුඛ සාමණේරියෝ කුටිය ඇතුළට ගිහිල්ලා තමන්ගේ පාංශු කුලයේ බිම එලලා ශ්‍රමණ ධර්මයේ සම්පූර්ණ කරන්න වාඩි වෙනකොට ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට දැනුණ එක. දැනලා බැලුවා කවුද මනුස්ස ලෝකෙ මේ තරම් ಗುಣ පුරන්න ලෑස්ති වෙන්නේ? පඬිත සාමණේරියෝ ಗುಣ පුරන්නයි ලෑස්තිය. කතා කෙරුවා සතරවරන් දෙවියන්ට යන්න සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ළඟට. කුරුල්ල කොබෙයෝ හරියට ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම පන්නන්න සාමණේරයන්ට බාධා කරන්න දෙන්න එපා කියලා. සතරවරන් දෙවියෝ ඇවිල්ලා සියලුම කුරුල්ල කොබෙයෝ ලේන්නු එලවලා රැහියෝ පන්නලා ගහක ඉදිච්ච කොළයක් බිමට වැටෙන හඬක්වත් ඇහෙන්න දෙන්නේ නැතුව ඒ ප්‍රදේශයේ නිශ්ශබ්ද කළා. ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කතා කළා හිරු දෙවියන්ට කතා කරලා කිව්වා සූර්ය මණ්ඩලය උතනම නවත්තන්න. සඳ දෙවියන්ට කතා කරලා කිව්වා චන්ද්‍ර මණ්ඩලය උතනම නවත්තන්න. සක්දේඳුත් ඇවිල්ලා දොරකඩ ආරක්ෂාවට හිටගත්තා. සුඛ සාමණේරියෝ කුටිය ඇතුළේ. අපේ බුදුරජාණන් වහන්සේ දා කල්තියන් පිණ්ඩපාතේ වැඩලා මේ කාරණාවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. භාග්‍යතුන් වහන්සේ බැලුවා සාමණේරියෝ රහත් භාවයේම උදේවරු සිව් ඵලයේම ලබනවද? එහෙම නැත්නම් උදේවරුේ එකට බාධාවක් තියනවද? එහෙම බලහම සෝවාන් සකදාගාමි අනාගාමි කියන තැනට එනවා. අරහත් වෙන්නේ. රහත් වෙන්න කලින් සරියුත් මහරහතන් වහන්සේ දානි අරන් එනවා. ඇවිල්ලා කතා කරාම රහත් වෙන්නේ නැහැ. අනාගාමි භවෙන් නැගිටිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ භවය කියන එක අල්ප මාත්‍රයක්වත් අගය කරන්නේ නැහැ. මහණෙනි අසුචි කියන જાතිය හුඟක් තිබුණත් දුර්ගන්ධයි, ටිකක් තිබුණත් දුර්ගන්ධයි. ඒ හින්දා එක මොහොතකටවත් මම භවය අගය කරන්නේ නැහැ. ඒ හින්දා සුඛ සාමණේරියෝ අද දන් වළඳන්න ඕනේ රහත් වෙලාමයි කියලා භාග්‍යතුන් වහන්සේ තීරණය කළා. බුදුරජාණන් වහන්සේ වැඩිය සරියුත් මහරහතන් වහන්සේගේ කුටිය ළඟට වැඩලා හරියටම දොර අරින්න බැරි වෙන්න දොර ගාව භාග්‍යතුන් වහන්සේගේ පාංශු කුලේ එලලා භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියා. සරියුත් මහරහතන් වහන්සේට සප්ත රස භෝජනේ ලැබෙනවා. උන්වහන්සේත් වළඳලා ඉතුරු ටික අරගෙන ඇවිල්ලා එනවා. දකින්නකොට බුදුරජාණන් වහන්සේ ඈතින් කතා කරලා ප්‍රශ්න 4ක් අහනවා. ඒ ප්‍රශ්න 4ට සරියුත් මහරහතන් වහන්සේ උත්තර දෙනවා. ඒ ප්‍රශ්න 4ට උත්තර දෙන කාරණාව අහගෙන ඉඳලා සුඛ සාමණේරියෝ කුටිය ඇතුලේ සව් කෙලස් නැසලා රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේට සඳහන් කළා සාරිපුත්ත සාමණේරයන්ට වෙලා යයි දානෙ පිළිගන්වන්න කියලා. නමුත් සාමණේරයන් වහන්සේ දන්නේ නැහැ මගේ ආරක්ෂාවට එළී කී දෙනෙක් හිටියද කියලා. සරියුත් මහරහතන් වහන්සේ ඇතුළට ගිහිල්ලා සාමණේර දානෙ වළඳන්න කිව්වා. හැබැයි සරියුත් මහරහතන් වහන්සේගේ ඇඟෙන් දාඩිය මතුවෙනවා. ඒ දානෙ ටික අරගෙන ඉක්මනට ඇවිල්ලා. උන්වහන්සේ දන්නේ හිරු මඩලයි සඳ මඩලයි නැවතිලා තියෙන්නේ කියලා. සුඛ සාමණේරියෝ වටහපතක් අරගෙන පවන් සලනවා. සාමණේරය දැන් වළඳලා ඉන්නේ. ස්වාමීනි ඔබ වහන්සේ වළඳුවාද? මං වළඳලා ඉන්නේ. උන්වහන්සේ දානෙ වළඳලා පාත්‍රය හොදලා තියනවත් එක්කම හිරු මඩල යායුතු තැනට ගියා. හඳ මඩල යායුතු තැනට ගියා. භාග්‍යතුන් වහන්සේ කෙලින්ම භාග්‍යතුන් වහන්සේ වඩින තැනට වැඩියා. සතරවරන් දෙවියෝ තමන්ගේ විමාන වලට ගියා. සක්දේඳු තමන්ගේ දිව්‍ය ලෝකෙටම ගියා.